සුබ දවසක් කියලා පිළිගන්න සියලුම දෙනාට. ඔයාලා මගෙන් අහලා තිබ්බා මෙන්න මේ සර්කිට් එක තියෙනවානේ. 555 AC2 ඩ්‍රයිව් කරන සර්කිට් එක තියෙනවා. මේකෙන් මං ඩ්‍රයිව් කරේ ඉග්නිෂන් කොයිල් එක. ඔයාලා අහලා තිබ්බා ඉග්නිෂන් කොයිල් එක විතරද පුළුවන් කියලා. නෑ ඔයාලා ෆ්ලයි බෑක් එකකුත් පුළුවන් ඩ්‍රයිව් කරන්න. මේන් තියෙන ෆ්ලයි බෑක් එක. මේ ෆ්ලයි බෑක් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ වුණාට මම අනුමත කරන්නේ නෑ. ඒ වුණාට ගොඩක් කට්ටිය අහලා තිබ්බ හින්දා මේ වීඩියෝ කරන් ආවේ. ඉග්නිෂන් කොයිල් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්, ෆ්ලයි බෑක් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්. ෆ්ලයි බෑක් එක ආකාර දෙකකින් වැඩ කරන්න පුළුවන්. මෙතනින් මේ කෝර් එකේ ෆෙරයිට් කෝර් එකේ වයර් එකක් ගොතලා වැඩ කරන්න පුළුවන්. මේ මෙතනින් පින් දෙකෙන් පින් දෙකට වයර් එකක් දීලා වැඩ කරන්න පුළුවන්. මම ඔය දෙකෙන් වැඩ කරන විදිය කියලා පෙන්නනවා. ඉග්නිෂන් කොයිල් එකෙන් වැඩ කරන විදියත් වෙනම පෙන්නනවා. ඉග්නිෂන් කොයිල් එකේ එලාම් එකට සප්ලයි ගන්න විදියක් පෙන්නනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම ඔයාලට ඉස්සෙල්ලාම ඉග්නිෂන් කොයිල් එක දාලා පෙන්නන්නම්. මේ විදිහට අරගෙන සම්බන්ධ කරගමු. මෙතන තියෙන ඉන්පුට් එක, මෙතන තියෙන අවුට්පුට් එක. මේ ගැන මේ හීට් සින්ක් එක දාලා තින්න එක පොඩ්ඩක් ලොකුයි. දැන්ට මං ගාව තිබ්බ එක දැන් අපි මේක සම්බන්ධ කරගමු. මේක නෙගටිව් ලයින් එක. මේක පොසිටිව් ලයින් එක. මෙන්න තියෙන නෙගටිව් ලයින් එක, පොසිටිව් ලයින් එක. අපි බලමු මේකට පවර් දීලා. ඉතින් අපි පොසිටිව් එක සම්බන්ධ කරගන්නවා. මේකට දැන් 12 වෝල්ට්. මම මේ කලින් හදපු බෝඩ් එකම තමයි. ඔය වෙලාව අහලා තිබ්බ හින්දා මම මේ වීඩියෝ එක දාරගෙන ආවේ. ඔන්න අපි බලමු ඔන් කරලා. ඔන්න පවර් ඔන් කරා. බෝඩ් එක වැඩ කරනවා. බෝඩ් එක පොඩ්ඩක් ටයිම් එක තියාගමු. පේනවාට බෝඩ් එක වැඩ කරනවා. ඉතින් කරන්ට් එක පොඩ්ඩක් වැඩි කරගමු. බෝඩ් එක වැඩ කරනවා. අපි බලමු මේක කොහොමද මේකට එලාම් එකට සම්බන්ධය ගන්න කියලා. පොඩ්ඩක් මේක ඔෆ් කරගමු. මෙන්න තියෙනවා ඉග්නිෂන් කොයිල් එක. මේක 3 wheel එක ඉග්නිෂන් කොයිල් එකක්. ඒක තමයි මේ ස්පාක් එක පොඩ්ඩක් මදි. බයික් එකේ ඉග්නිෂන් කොයිල් එක ගත්තොත් මීටර් ස්පාක් එක දෙනවා. මේ කෝර් එක තියෙනවා. මේ කෝර් එක උතලා ගන්න පුළුවන්. මම හිතුවේ මේ මෙන්න මේ ප්ලාස්ටික් එක වටේ තමයි මම ඒකේ වට පොඩි කම්බි කැල්ලක් වට 10ක් විතර ඔතලා ගන්න. ඒ කරලා මෙතන ඩයෝඩ් බීජ් එක දාලා ගන්න ඕනේ. මම ඩයෝඩ් බීජ් එක දාන්න හැටි කියලා දෙන්න. මම කෙලින්ම LED එක සම්බන්ධ කරලා පෙන්නන්නම්. LED එක අරගෙන මෙන්න මේ විදිහට කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන්. ඔය ඩයෝඩ් බීජ් එක දාලා මේව කරන්න. මගේ අර එලම් සර්කිට් එක හදන එකේ ඩයෝඩ් බීජ් එක හදන හැටි තියෙනවා. මෙන්න මේකෙන් මේකට 1K එකක් හරහා දුන්නත් කමන්නේ. නිකන් දුන්නත් කමන්නේ. ඒ පවර් ඔන් කළා. මම පේන බල්බ් එක කොහොමපත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ගන්න ඩයෝඩ් බිජ් එකට දීලා කැප් එකකට දීලා ගන්න. එතකොට මේ එළිය වැඩි වෙනවා. අර පේන බල්බ් එක පත් වෙනවා මේකත් වෙන. මෙන්න මේ විදිහට තමයි ගන්න. මේක වටේ වට 10ක් හරි උතලා ගන්න. නැත්නම් මේ මෙන්න මේ කෝර් එක වටේ වට 10ක් උතලා ගන්න. ඒකෙන් තමයි එලාම් එකට කරන්ට් එක ගන්න. මෙන්න මේකෙන් තමයි ගන්නෙ. ඒතකොට ඒක හරි. අපි බලමු ෆ්ලයි බෑක් එක ඩ්‍රයිව් කරන්න කොහොමද කියලා. ඉතින් මේක කරගමු. අපි ෆ්ලයි බෑක් එක ඉස්සෙල්ලාම
මෙන්න මේ කෝර් එකට දීලා බලමු වැඩ කරන්නේ කොහොමද කියලා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ චූටි වැඩක් තියෙන මෙන්න මෙතන ඔයා ඉස්සෙල්ලාම මේ නොබ් දෙක තියෙන නොබ් දෙක මේ ඔයා මේ අතර තියාගන්න. එතකොට පින් ටික වගේ ඉස්සරහ අතර තියාගෙන මෙන්න මේ වයර් එකේ මෙතනින් පටන් ගන්න උතන. දැක්කද? මෙතනින් මෙහෙම උතන ගිහලා මෙතනින් මෙහෙම අවසන් කරන්න. ඒ අවසන් කරන එක ධන එකට ගන්න. ඒක මාරුනට ප්‍රශ්න නැහැ. ඒනට ඒක ධන එකට ගන්න ඒක හොඳයි. ඉවර වෙන වයර් එක ධන එකට ගන්න. ඔහොම සම්බන්ධ කරගෙන ඊට පස්සේ අනිත් වයර් එක නෙගටිව් එකට සම්බන්ධ කරන්න බෝඩ් එකේ අවුට් එකට. ඔන්න කතායි. බලමු මේක පාවන් කරලා බලමු මොකද වෙන්නේ. ඔන්න වැඩ කරනවා. මම පාවන් කරලා දෙන්නේ. මේ වල පේන. මේ වල පේන වැඩ කරනවා. එකන් ඔයාලා මේක මයිලර් දාලා වැඩි කරගන්න පුළුවන්. එහෙම වැඩි කරගන්න ඕන නම් කියන්න මම ඒකත් කියලා දෙන්නම්. මයිලර් දාන හැටි ඔයාලා දන්නවා. මෙතන දැන් ඔයාලා ළඟම එක හොයා ගන්නවා. ඒ කියන්නේ හොඳටම මර්ත් වෙන කම්බිය මොකක්ද කියලා. දැන් මේ කොහෙ තිබ්බත් මේකට තමයි හොඳටම මර්ත් වෙන්නේ. මෙන්න මේ දෙවෙනි පින් එකට තමයි හොඳටම මර්ත් වෙන්නේ. එතකොට ඒක තමයි ධන මේ ඍණ එක මේක තමයි පොසිටිව් එක. ඊළඟට අපි අනික් ක්‍රමයට අපි දීලා බලමු ෆ්ලයි බෑක් එකට කොහොමද දෙන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලාම මේ කෝර් එකේ දුන්නේ. දැන් අපි දෙමු මෙන්න මේ මෙතන පින් දෙක. සමාන ඕන ඉස්සෙල්ලා මම මෙන්න මේ පින් දෙක කිව්වා. ඒ පින් දෙක නෙමෙයි. මෙන්න මෙතන මේ 1 2 පින් දෙක තමයි අපි සප්ලයි දෙන්න ඕනේ. එතකොට ඔයාලා මේක ගත්තාම මෙන්න මේ නොබ් දෙක තියෙනවනේ. ඒ නොබ් දෙක තියෙන පැත්ත නෙමෙයි. මේ පැත්තේ නම් ඔයා ගයින්න 1 2. මේ දෙවෙනි පින් ඒ පින් දෙකට තමයි අපි සප්ලයි එකක් දෙන්නේ. මේකට එක වයර් එකක් අමුන්නවා. අපි මේකට මේ වයර් එක සම්බන්ධ කරනවා. අපි අනිත් එකට මේ වයර් එක සම්බන්ධ කරනවා. ඕන ක්‍රමයකට මේක වැඩ කරගන්න පුළුවන්. එනකොට මේක දාන්න එපා. පුළුවන් තරම් යන්න ඉග්නිෂන් කොයිල් එකකට. ඔය නැතිම කවුරු හරි හිටියට දැම්මම කමක් නැහැ. එනකොට මේක දාන්න එපා. මේක අනුමත නැහැ. ඉග්නිෂන් කොයිල් එකත් අනුමත නැහැ. එනකොට ගොඩක් කට්ටිය කරනවා. ඒ කරන හින්දා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඒකට යන්න එපා. මගේ කැප් ඩිස්චාර්ජ් එකේ තියෙන ඒක තමයි ලංකාවේ අනුමත එක. පුළුවන් තරම් ඒ සර්කිට් එක හදාගන්න බලන්න. මේක නැතුව මේක අනුමත නැහැ. ඒකයි කියන්නේ ෆ්ලයි බෑක් කොහොමද දාන්න එපා. වැඩක් නැහැ. වැස්සට කරන්ට් එක ඩ්‍රොප් වෙනවා. ඒ කියන්නේ වැහි වෙලාවට වැටේ කරන්ට් එක නැහැ. අපි මේක ඔන් කරලා බලමු. ඔන්න පවර් ඔන් කරා. ඔයාලට එනවා. මේක වැඩි කරන පොඩ්ඩක් ටයිමින් එක ඇඩ්ජස්ට් කරගමු. ඔන්න මම ඔයාලට පෙන්නන්න දැන් වැඩ කරන්න හැටි.
මේක ඇත්තට කරන්ට් එකකින් නෑ පොඩ්ඩක් වයර් දෙක පැත්ත මාරු කරගෙන බලමු. ෆ්ලයි බෑක් එක ඩ්‍රයිව් වෙනවා ඒකට කරන්ට් එකකින් නෑ. අපි බලමු. දැනගෙන පොඩ්ඩක් මාරු කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න පවර් ඔන් කරා. ඔන්න එතන පොඩි ඔයාලා දැක්ක දැන් ඒකේ පොඩි ධනන ප්‍රශ්නයක් තිබ්බා. දැන් මෙන්න මේ දැන් ඔයාලට මම දැන් කලින් දැක්කා මේ වයර් දෙක ධන ඍණ මාරු කරලා පස්සේ තමයි වැඩ කරේ. දැන් කලින් ධන ඍණ මාරුලා තිබිලා වැඩ කරා. ඒ වුණාට මේක කරන්ට් එක ආවේ නෑ. ඕම් ඔයාලට පේනවා දැන් මේ තරම කරන්ට් එක එනවා. මම ඊට වඩා අඳුරු කරලා පෙන්නන්න. එන්න මම ඊට වඩා අඳුරු කරලා පෙන්නනවා දැන් මේ කරන්ට් එක. ඔත්ත කරන්ට් එකක් තියෙනවා. ඔයාලට පේනවා? මේකට මයිලර දාගන්න පුළුවන්. ඒක පේනවා දැක්කනේ? ඔත්ත කරන්ට් එකක් තියෙනවා. එතකොට ඔයා දැක්කා දැන් මෙන්න මෙතන මේකේ මෙන්න මේ ධන ඍණයි අපිට ඔෆ් කරගන්නවා. මෙන්න මෙතන ධන ඍණයි මාරු කරනවා. ඒ හින්දා ඔයා දැන් සර්කිට් එක හදලා ඉවර වෙලා මේ දෙක සම්බන්ධ කරලා බලන්න. ධන ඍණ මාරු වෙන්නේ. මම දැන් මම මාරු කරලා බලන්න මේක ධනනේ. මේ ධනය ගිහිල්ලා මෙන්න මේ දෙවෙනි පින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඍණ එක ඒ ඍණ එක ගිහිල්ලා පළවෙනි පින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මම පින් දෙක මාරු කරගෙන මම පෙන්නනවා. ඔන්න මේ විදිහට තියෙද්දි ඕම් වැඩ කරනවා. ඕම් කරන්ට් එක එනවා. මම ඔෆ් කරගත්තා. ඔෆ් කරගෙන මෙන්න මේ වයර් දෙක මාරු කරනවා. මෙන්න මේ ගලවලා නිල් පාටයකට සම්බන්ධ කරනවා. මේ විදිහට ඉස්සෙල්ලා ඒක හරියට වල ගලු රැඳෙන්නේ නැතුව මෙන්න මේක ගලවලා මෙතන සම්බන්ධ කරනවා. එතකොට කලින් තිබ්බේ ධන එක තමයි දෙවෙනි පින් එකේ තියෙන්නේ. දැන් ධන එක තියෙන්නේ පළවෙනි පින් එකේ. ඍණ එක තමයි දෙවෙනි පින් එකට ගිහිල්ලා තියෙන්නේ. එනකොට දෙවෙනි පින් එක තමයි ධන එක. ඔන්න අපි බලමු මේක ඔන් කරමු. ඔන් කරා. මේක ඩ්‍රයිව් වෙනවා. අපි බලමු කරන්ට් එක එනවාද කියලා. කරන්ට් එක එන්නේ නැහැ දැක්කද? ඒකවත් කරන්ට් එක එන්නේ නැහැ. අන්න ඒක තමයි වෙනස. මොකද මම අර මේක මාරු කරගෙන මෙන්න වයර් දෙක මේක එන්න ඕනේ නිල් පාට වයර් එකට. කියන්නේ ඍණ එකට. පළවෙනි පින් එක ඍණ. එතකොට ෆ්ලයි බෑක් එක. මාරු කරා. මෙන්න දෙවෙනි පින් එකට දෙනවා ධන එක. මෙන්න දෙනවා දෙවෙනි පින් එක. මේ පළවෙනි පින් එක ඍණ මේ දෙවෙනි පින් එක ධන. එන්න අපි බලමු දැන් ඔන් කරමු. ඔන් කරා. ඔන්න ඩ්‍රයිව් වෙනවා. දැක්කද කරන්ට් එක. අන්න එහෙම එතන පොඩි ධන ඍණ මාරුනොත් වෙනසක් තියෙනවා. ෆ්ලයි බෑක් එක ඩ්‍රයිව් වුණාට කරන්ට් එක එන්නේ. අපි බලමු මේකෙත් පුළුවන් ද කියලා LED එක පත්තු කරගන්න. මම මෙන්න ඉතින් LED එක කරන් 1K එකක් ගන්නවා. 1K කරන් අපි මේකේ ශ්‍රීනා වයරකට සම්බන්ධ කරමු. මෙන්න මේ විදිහට ශ්‍රීනා වයරකට සම්බන්ධ කරගන්න. පොඩ්ඩක් ඔෆ් කරගමු. ඒකලා මෙන්න මේ උතපු වයර් එක තියෙනවා. ඒ උතපු වයර් එකට මෙන්න මේ බල්බ් එක දෙපැත්ත සම්බන්ධ කරගන්න. එක වයරක් කරන්නේ එහෙමද? නෑ ශ්‍රීනා වයර් එකෙන් මේකට සම්බන්ධ කරලා මේකට දෙනවා. වයර් එක මෙන්න මේකට සම්බන්ධ කරනවා 1K කරලා. සම්බන්ධ කරා. මෙන්න මේකේ බල්බ් ගොඩක් තිබ්බට හිතන්න එපා. ඒක මේ පාට තුනේ බල්බ් එක. මේ තුනම මේ 1K එක දාලා තියෙන එක තමයි ඍණ එක. මේ තුනම ධන. මේක අයින් කරගමු. ඊට පස්සේ මේක ධන එකට සෙට් කරමු. මොනවාද සාමාන්‍ය LED එකක් නෑ ඒකයි මේක දාලා දෙන්න. හරි LED එක දාගත්තා. අපි බලමු.
power on කරලා ඔන්න power on කරා LED එක පත්තු වෙන්නේ නැහැ. බලමු 1K කයින් කරමු බා 1K එක සම්බන්ධ කරා ඩිරෙක්ට්ම බලන්න ඒක දැන් ඔයාලට මෙහෙම පුළුවන් දැන් මේක නිකන් තියෙන අවස්ථාවේ LED එක පත්තු වෙන්නේ නැහැ. එතකොට අපිට රිලේ එකක් හරහා ඩ්‍රයිව් කරගන්න පුළුවන් LDR සිස්ටම් එක කොහොමද ගන්න අපිට. එතකොට රිලේ එකේ normally close එකෙන් normally open එකෙන් අපිට කරන්ට් එක ගන්න පුළුවන්. මේක පත්තු වෙද්දී LDR එක on වෙනවා. මෙන්න මේ විදිහට දැන් on short වෙද්දී LED එක පත් වෙනවා. පේනවද? එහෙමත් පුළුවන්. එහෙම කරගත්තා නම් හොඳයි. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඔයාලට. නිකන් තියෙන අවස්ථාවේ මම LDR එක දැන් ඒක රිලේ එක අල්ලලා තියෙනවා. අඳුර වැටිද්දී අඳුරේ දැන් රිලේ එක ඔන් වෙලා තියෙන්නේ. ඔන්න දැන් මෙහෙම ෂෝට් එකදී LED එක පත් වෙනවා. එතකොට LDR එක ඔෆ් වෙනවා. එහෙමත් පුළුවන්. LDR එක ඔෆ් වෙද්දී දැන් ෂෝට් එකදී LDR එළිය වැටලා LDR එකට ඒක ඔෆ් වෙනවා. ඒකෙන් මේකෙන් වෙන්නේ දැන් එක එක වගේ දෙක විදිය වෙනවා. සමහර ඒවා වගේ පත්තු වෙලාම තියෙනවා. දැන් මේකේ ෂෝට් එක තමයි පත්තු වෙන්නේ. නේ? දැක්ක? හරි. අතන මේ එළිය පත්තු වෙන්නේ ෂෝට් එකේදී. එතකොට මේකට ඩයෝඩ් බ්‍රිජ් එකක් දාලා කැප් 470 වගේ කැප් එකක් දාලා ගත්තා නම් මේ බල්බ් එක පත්තු වෙලාම තියෙනවා ෂෝට් එකේදී. එතකොට LDR එක ඕෆ්ලා ඉවර වෙලා අල්ලලා තියෙන රිලේ එක අතාරිනවා. එතකොට අනිත් පැත්තෙන් එලම් එක වදිනවා. රිලේ එකේ normally open pin එකෙන් ගන්න පුළුවන්. මේක මම ඔයාලට පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. දැන් අපි LED එක ගත්තොත් ඔය LED එක. ඕක දැන් අරක ෂෝට් දැන් වැටට මොකෙක් හරි ෂෝට් වෙදි තමයි පත්තු වෙන්නේ. ඔයාලට තේරෙනවද දැන් වැටයි දැන් කොහොම වැට තියෙනවා. මෙහෙම පොළොවට දීලා දිනවනේ අපි වයර් දෙක කොහොම දීලා තින්නේ. එතකොට සතෙක් කැරියවිලා මේ වැටටයි මේ පොළොවට හේතු වුණාම ෂෝට් වෙදි තමයි LED එක පත්තු වෙන්නේ. එතකොට මෙතෙන්ට දීලා දින LDR එක. LDR එක හරහානේ ගන්න එලාම් සර්කිට් එකට. එතකොට LDR එක හරහා තමයි ඔහොම සර්කිට් බෝඩ් එක තියෙනවා. ඒකේ මෙතන රිලේ එක තියෙනවනේ. රිලේ එකේ පින් 5යිනේ. එතකොට මේ රිලේ එක තියෙනවා. ඒ රිලේ එකේ දැන් මේක දැන් නිවිලානේ තියෙන්නේ. එතකොට මේකට සප්ලයි එක දීලා මේක LDR එකට අඳුරට සංවේදී හින්දා ඕෆ් වෙලා තියෙන්නේ. එතකොට රිලේ එක අල්ලලා තින්නේ. අල්ලලා තිබ්බට පස්සේ මෙතනින් අර කන්ටැක්ට් පොයින්ට් එක මෙහෙට එනවනේ. දැන් ඔහොම වෙලා තියෙන්නේ. එකක් අල්ලලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ අල්ලලා තියෙන එකට අපි දෙන්න ඕනේ සප්ලයි එක එලාම් එකේ. එලාම් එකටත් අපි ඔහොම නියුට්‍රල් ලයිව් නියුට්‍රල් දෙනවා බෝඩ් එකට. එලාම් එක දැන් මෙහෙම තියනවා කියන්නකෝ එලාම් එක. එලාම් එක ඔය කියන්නේ. ඊට පස්සේ නියුට්‍රල් එක එලාම් එකට දීලා තින්නේ. ලයිව් එක දෙන්නේ අපි මේක හරහා තමයි දෙන්නේ. එතකොට දෙන්න ඕනේ දැන් මේක බල්බ් එක ඔෆ් වෙලා තියෙන හින්දා LDR එක ඔන් වෙලා තියෙනවා. එතකොට රිලේ එක ඔන් වෙලා තියෙන්නේ. එතකොට ඔන් වෙලා තියෙද්දි මේ පොයින්ට් එකේ තියෙන්නේ. ඕකෙන් නෙවෙයි දෙන්න ඕනේ අපි මේකෙන්. මේකෙන් ලයිව් එකක් කරන් දෙනවා බසර් එකට. බසර් මේ බසර් එකට දෙනවා. එතකොට මෙතන සතෙක් ඇවිල්ලා ෂෝට් වෙද්දිම මේ වැටටයි පොළවටයි එතකොට එර්ත් වෙනවනේ. එර්ත් වෙද්දිම මෙන්න මේ LED එක ඔන් මේ පත්තු වෙනවා. ඒ පත්තු වෙද්දිම මෙයාට දෙනවා. එතකොට මෙයා මේ රිලේ එක ඕෆ් කරනවා. දැන් මෙයාට එළියක් වැටෙන ගමන් මෙයා මෙතනින් යන සප්ලයි එක කට් කරනවා. ඊට පස්සේ මේ රිලේ එක මේ මෙහෙට වැටලා තියෙන පින් එක මෙහෙට වැටෙනවා. එතකොට බසර් එකට ලයිව් එක ගිහිල්ලා බසර් එක වැඩ කරනවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඔන්න ඔය සිද්ධාන්තය තමයි වෙන්නේ එලාම් සර්කිට් එකේ. ඔන්න ඕක තමයි වෙන්නේ එලාම් එකේ. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා.
LDR සිස්ටම් එකේ වෙන්නේ මෙන්න මේක. එහෙනම් ඔච්චර දින මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සීලොම දෙනාට සුබ දවසක්.